අද අපි ඔබට කියන්න යන්නේ ලංකාවේ තිබෙන අද්භූත ස්ථාන 5ක් පිළිබඳවයි. අංක 1 දෙඹුලාකල රජමහා විහාරය. පියාසර වස්තුවලින් පැමිණෙන පිටසක්වල ජීවීන්ගේ නවාතැන් පළාත් දෙඹුලාගල පර්වත මුදුනේ පිහිටා තිබූ බව ගවේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත. රාත්‍රී කාලයේදී මෙම ස්ථානයට විවිධ වර්ණයන්ගින් යුත් ආලෝක ධාරා පැමිණෙන අයුරු ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට දැක ගන්නට ලැබෙන බව සඳහන් වනවා. අංක 2 රූමස්සල කඳුවැටිය. ගාල්ල නගරයට ආසන්නයේ ඇති අද්භූත කතා රසකට සම්බන්ධ මෙම රූමස්සල කන්ද ආශ්‍රිතව ඉතා දුර්ලභ ඖෂධ ශාක විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ මේ හිමාලයේ කොටසක් ලෙසයි. ආතර් සී ක්ලාක් මහතා සඳහන් කරන්නේ මේ අවුරුදු දසදහස් ගානකට පෙර වැටුණු උල්කාපාත කොටසක් බවයි. අංක 3 දානිකල කන්ද අරණගන්විල. කන්දේගම ගම්මානයේ පිහිටා ඇති මෙම අරුම පුදුම කන්දට පිටසක්වල යානා එනවා කියලා තමයි ප්‍රදේශවාසීන් නම් කියන්නේ. ශ්‍රී ලංකාවේ කිසිම ස්ථානයක දැක ගන්නට නොලැබෙන අද්භූත භූ විෂමතාවයක් මෙම කන්දේ දක්නට පුළුවන්. මෙම ස්ථානයේ කෙසේ නිර්මාණය වූවාද යන්න තවමත් අභිරහසකි. අංක 4 උස්සංගොඩ. විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15කට පමණ ඉහතදී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම භූමිය නිර්මාණය වී ඇති බවයි. උස්සංගොඩ පිහිටි රතුපස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැකගත හැකියි. ඒවා ගිනි කන්දකින් පිටාර ගලා නිසල්මන්ව පවතින ලාවා වැනිය. අදටත් මෙම ප්‍රදේශය තුළ ශාක නොවැඩේ. අංක 5 ලකේගල මීමුරේ. රාවණා කතා පුවතට සම්බන්ධ මෙම අරුම පුදුම පිහිටීමක් සහිත කන්ද ගැනත් අද්භූත කතා බොහොමයක් තියෙනවා. ගම්මුන් නම් කියන්නේ අමාවක රාත්‍රියට මෙම කන්ද පැත්තෙන් පන්දම් වෙලි පෙනෙනවා කියලයි. මහාචාර්ය ඔබේසේකර මහතා පවසන්නේ මෙම කන්දෙන් විශ්වය සමග සම්බන්ධ විය හැකි දොරටුවක් පිහිටා ඇති බවයි.